හෙලෝ ගයිස්, ඔන්න එහෙනම් සති දෙකක ලෙඩ නිවාඩුවකින් පස්සේ අදත් අලුත් වීඩියෝ එකක් කරගෙන ආවා. තාමත් ඉතින් 100% සනීප නැහැ. ඒ වුණාට ඉතින් මේ දේ කරන්න ඕන නිසා සති දෙකකට පස්සේ වීඩියෝ එකක් කරගෙන ආවා. හරි, අපි යන් එහෙනම් ටක් ගාලා වීඩියෝ එකට. හරි, අද අපේ පුංචි වීරයා මෙන්න මෙයා සද්ද නැතුව වැඩ දාන වීරයා මෙන්න මෙයා. අද අපි කතා කරන්නේ රිලේ එකක් ගැන. මේකත් එක්තරා විදිහක කන්ටැක්ටර් එකක් වගේ තමයි. අද මං ගාව තියෙන්නේ 8 පින් රිලේ එකක්. මේකේ 8 පින්, එතකොට 11 පින්, 14 පින් වගේ යනකොට නම් මේකේ බේස් එකයි රිලේ එකේ හැඩය ගොඩක් වෙනස් වෙනවා. අද මං ගාව තියෙන්නේ 8 පින් එක. අද අපි 8 පින් එක ගැන තමයි කතා කරන්නේ. මේ තියෙන්නේ 8 පින් රිලේ එක. මේ තියෙන්නේ එකේ සර්කිට් ඩයග්‍රෑම් එක. ඇත්තට මං ගාව තියෙන්නේ අද 24 වෝල්ට්. ඒ කියන්නේ DC වෝල්ටේජ් එක මේක වැඩ කරන්නේ. මේකේ කොයිල් එක, මේකේ කොයිල් කරන්ට් එක ගැන මම කියන්නේ. ඒ කියන්නේ මේකේ මැග්නටික් කොයිල් එකක් තියෙනවා. ඒ කොයිල් එකේ වෝල්ටේජ් එක මේ වලට පේන මේ ගහලා තියෙනවා DC 24 වෝල්ට් කියලා. ඒ කියන්නේ මේ කොයිල් එක වැඩ කරන්නේ DC කරන්ට් එකෙන් 24 වෝල්ට්. ඒ කියන්නේ වෝල්ට් 24යි. ඒනට මේකේ කන්ටැක්ට් පොයින්ට් හරහා අපිට 250ක AC වෝල්ටේජ් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා මේකේ තියෙනවා. ඒ කියන්නේ ඇම්පියර් මේක normally open එකට වල පේනවා. normally open එකට එතන උඩ තියෙන්නේ. මෙතන normally open එකට 10 ඇම්පියර් දක්වා පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වුණාට normally close point එක ඇම්පියර් 5ක් කියලා තමයි මේකේ නම් තියෙන්නේ. ඒකට යටින් තියෙන්නේ normal close point එක ඇම්පියර් 5ක් කියලා. හරි, මේකේ 7 සහ 2 සහ 7 ඒක සම්බන්ධ වෙන්නේ මේකේ මැග්නටික් කොයිල් එකට. මේ bottom view කියලා ගහලා තියෙන එක මේකේ යටිපැත්තේ වෙනුම bottom view. ඒ කියන්නේ මෙන්න මේකෙන් තමයි පින් එක පටන් ගන්නෙ. මේක එක ඔන්න ඔය පැත්තට 2 සහ 7 පින් එකට තමයි මේකේ මැග්නටික් කොයිල් එක සම්බන්ධ වෙන්නේ. එතකොට මේකේ common pin හැටියට මේකේ ඇතුලේ තියෙන රිලේස් දෙකක්. රිලේ normally open දෙකයි normally close දෙකයි තියෙනවා. මේකේ common එක හැටියට තියෙන්නේ පළවෙනි පින් එක සහ 8 වෙනි පින් එක. එතකොට පළවෙනි පින් එකේ normally close point එක 4 සහ 8 වෙනි පින් එකේ normally close point එක 5. එතකොට පළවෙනි එකට අදාළ normally open එක 3, 8 වෙනි එකට අදාළ normally open එක 6. ওই විදිහට තමයි ඇතුලේ contact ටික තියෙන්නේ. ඔයාලට පේන මේකේ මේ ඇතුලේ තියෙන විදිහ මේ මැද මේ යන ධාරේ තියෙන්නේ common එක. එතකොට මේ උඩු පැත්ත තියෙන්නේ normally close එක, මේ පැත්ත තියෙන්නේ open එක. හරි, එතකොට මේක තමයි මේකේ බේස් එක. ඔයාලට පේන මෙන්න මේකේ යටිපැත්තේ පොඩි ධාරයක් තියෙනවා. ඒ වගේම මේකේ බේස් එකේ යටිපැත්තේ පොඩි මේ කාණුවක් තියෙනවා. ඒකට ඒක තමයි පින් එක සෙට් වෙන්නේ. එතකොට මේකේ පටන් ගන්න මෙන්න මෙතන ඉඳන්. මේක තමයි පළවෙනි පින් එක. 2 3 4 5 6 7 8. මේක දක්ෂිණාවර්තව තියෙන්නේ පින් ටික. මෙන්න මේ අතර අපිට මේක ෆික්ස් කරගන්න පුළුවන්. ඒ වගේම මේක ඩෙන්ඩ්‍රේ ලයින් එකකට මවුන්ට් කරන්න පුළුවන් විදිහට තමයි මේ බේස් එක ඉන්නේ. හරි, මම මේකේ දැන් කවරින් එක අයින් කරගත්තා. ඔයාලට පෙන්වන්න පැහැදිලිව පෙන්වන්න ඕනේ හින්දා
මොකද මට මේ වෙලාවේ 24 වෝල්ට් පවර් සප්ලයි එකක් මේකට හොයාගන්න විදිහක් නැහැ මේක ක්‍රියාකාරීත්වය පෙන්වන්න. ඒ නිසා මෙන්න මේක තමයි කොයිල් එකට සප්ලයි එක දුන්නාම මේ උඩ තියෙන වලට පේනවා මෙන්න මේ වගේ ස්ටිල් එකක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට ඇදිලෙනවා පල්ලෙහාට. එතකොට මෙන්න මේ කන්ටැක්ට් පොයින්ට් එක පල්ලෙහාට සම්බන්ධ වෙනවා. මේ පැත්ත එකයි මෙන්න මේ පැත්ත එකයි. මේ තියෙන රිලේ එක මේක පළවෙනි රිලේ එක මේක දෙවෙනි රිලේ එක. එතකොට මේක පුංචි වීරයා කියලා මම කිව්වේ සද්ද නැතුව දාන පුංචි වීරයෙක් කියලා කිව්වේ මේකේ කොයිල් කරන්ට් එක වෙනයි. ඒ වුණාට මේක හරහා අරන් යන්න පුළුවන් කරන්ට් එක වෙනයි. ඒ කියන්නේ මේකේ කොයිල් කරන්ට් එක සහ කන්ටැක්ටර් විදිහම තමයි කොයිල් කරන්ට් එක සහ අපි කන්ටැක්ට් පොයින්ට් එක රිලේ එක හරහා අරන් යන කරන්ට් එක වෙනයි. දැන් මේකට දෙකට සහ අතට අපි දෙන එකට කියන කොයිල් කරන්ට් එක කොයිල් කරන්ට් එක අපි දෙන DC වෝල්ටේජ් එකක් දෙන්නේ. DC වෝල්ටේජ් එක වෙනයි. ඒ වගේ මේ ඇතුලේ තියෙන ඉතුරු පින් 6 කියන්නේ 1 3 4 5 6 8 කියන පින් ටික මේ කොයිල් කරන්ට් එකට අදාළ නැහැ. එතකොට අපිට මෙතනින් AC වෝල්ටේජ් එකක් වුණත් මෙන්න මේක හරහා අරන් යන්න පුළුවන්. මෙන්න මේ රිලේස් දෙක හරහා. එතකොට අපිට හිතන්නකෝ අපි DC වලින් දෙයක් සිග්නල් එක එන සිග්නල් එකකට අපිට AC වලින් යම් කිසි දෙයක් මේව කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ATS එකකදී පාවිච්චි කරන මෙන්න මේ වගේ රිලේස්, ඒ කියන්නේ DC රිලේස් එකක් පාවිච්චි කරනවා. ඒකන පාවිච්චි කරන 12 වෝල්ට් එක ජෙනරේටර් ස්ටාර්ටින් එක සහ ඕෆ් එක කන්ට්‍රෝල් කරන්න අපි පාවිච්චි කරනවා DC රිලේස්. එහෙනම් දැකලා තියෙනවා අය බස් වහින වෙලාවට රිදි ටික ඇතුළට ගන්න සිස්ටම් එකක්. එතකොට මෝටර එක වැඩ කරන්න අපිට පාවිච්චි කරන්න වෙන්නේ AC කරන්ට් එකක්. ඒක මේ රිලේ පොයින්ට් හරහා දෙන්න පුළුවන්. ඒ වුණාට වැස්ස ඩිටෙක්ට් කරන සර්කිට් එක 12 වෝල්ට් වලින් වැඩ කරන්නේ. එතකොට 12 වෝල්ට් හරහා මේකේ ඉන්පුට් එක අරගෙන අපිට අවුට්පුට් එක හැටියට අපිට AC කරන්ට් එකෙන් වැඩ කරන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි, මම මේ පොඩි ඇටවුමක් හදාගත්තා මේ ගැන පැහැදිලි කරන්න. මෙන්න මේ විදිහට තමයි ආසන්න වශයෙන් අපි මේකට එක කන්ටැක්ට් පොයින්ට් එකක් විතර අරන් තියෙන්නේ. කියන්නේ මෙන්න මේ කන්ටැක්ට් පොයින්ට් එක ඒ කියන්නේ normally open සහ normal close කියන පොයින්ට් දෙකම එන විදිහට මම රිලේ පොයින්ට් එක අරන් තියෙනවා. මේ විදිහට ආසන්න වශයෙන් අපිට වයරින් ඩයග්‍රෑම් එක කරගන්න පුළුවන්. අපි මේක සිමියුලේට් කරලා බලමු. මේ විදිහට තමයි කන්ට්‍රෝල් සර්කිට් එක එන්නේ. දැන් මේකේ පළවෙනි ලයිට් එක දැන් ඔන් වෙලා තියෙනවා. හැලජන් ලයිට් එක පළවෙනි එක. මේක දැන් මම මේ ස්විච් ඕන් කරනවා. ඔන් කරපුවාම මේක දෙවෙනි එක ඔන් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඔය විදිහට තමයි රිලේ එක වැඩ කරන්නේ. මේ තියෙන කොයිල් එක ඔන් වුණාම කන්ටැක්ට් පොයින්ට් එක normally open normal close මාරු වෙනවා. හරි, අදට එහෙනම් මේ ගැන විතරම කතා කරන්නේ. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට සමහර කෙනෙක් ගන්න සූදානම් වෙන්නේ.